හරි නැවතත් නම් පටන් ගමු අපි මුලින්ම කතා කරන්නේ මම තිලිනා සභාපතිතුමා සංගමේ හැමෝටම ස්තුතියි සහභාගී වුණාට අපි මුලින්ම කියන්න ඕනේ මේ මීටින් එක අපි මේ තිරේ දාලා තිබ්බ වගේ මේක පටිගත වෙනවා. ඒක පටිගත කරන්නත් හේතුව මොකද මේකට සහභාගී වුනේ නැති අයට මේකේ සාකච්ඡා වෙච්ච කරුණු එයාලට පසුව දැන ගැනීමට ලේසි වෙන විදිහ තමයි ඒක අපි අපේ YouTube channel එකේ පළ කරනවා. ඒක නිසා තමයි පටිගත වෙන්නේ. ඒක මුලින්ම කියන්න කැමතියි. ඒ වගේම අපි සැලසුම් මේ දැන් මේ ස්ක්‍රීන් එකේ ඔයාලට දානවා මේ පේනවා හරි සම්පත් කියන්නද අද රැස්වීම කෙරෙන ආකාරය තමයි මේ තියෙන්නේ. අපි මුලින්ම අපි පවත්වපු පළමු රැස්වීමේ සාරාංශයක් ඔබට මේ දැනුවත් කරනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායික වර පෙර සමිති වාරයේ වාර්තා කිරීම සම්පූර්ණ කිරීම සඳහා ඊට පස්සේ අපි පළමු රැස්වීමේ ඉඳන් මේ කාලය ඇතුළත අපි දීර්ඝ කාලයකින් තමයි ඔයගොල්ලොත් එක්ක හම්බුනේ. ඒ අතරතුර මොකද වුනේ කියන එක පැහැදිලි කරලා දෙනවා. මේ රැස්වීමේ මේ විශේෂ රැස්වීමේ මූලිකම පරමාර්ථය තමයි මේ අපේ අලුත් අවුරුදු උත්සවය කොහොමද කෙරෙන්නේ, ඒකේ අපිට පූර්ව දැනුවත් කරන්න ඕන දේවල් තියෙනවා, ඒ ටික දැනුවත් කරනවා. ඊට පස්සේ අපිට තව මාස 2ක් විතර ඉතුරු වෙලා තිනවා අපේ මේ නිලධාරි මණ්ඩලයට කාර්යයන් කරන්න. ඒ කාලේ අපි මොනවද කරන්න හිතන් ඉන්නේ කියන ටික දැනුවත් කිරීම. තව නිලධාරි තෝරා ගැනීම අපි තීරණය කළා තිනවා අලුත් පොඩ්ඩක් සම්පා. හලෝ පොඩ්ඩක් එනවා මදිවා. නව නිලධාරි මණ්ඩලය අපි අවුරුදු උත්සවය ඇතුලේ මේ තෝරා ගැනීමට තීරණය කළා තිනවා. ඒක ගැන කොහොමද වෙන්නේ ඔයගොල්ලෝ අදහසක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට තමයි අද රැස්වීම ක්‍රියාත්මක වෙන්නේ. පළමු රැස්වීමේ සාරාංශය මම ඔයගොල්ලන්ට කියන්නම්. සැප්තැම්බර් 9 වෙනිදා 2025 තමයි අපේ පළමු රැස්වීම අපි තිබ්බේ. එතෙන්දී පිළිගැනීමේ කතාව පිළිම මහතා විසින් දෙන්න කළා සමාජිකයන් උණුසුම් ලෙස පිළිගනු ලැබුවා. එදා රැස්වීමේ මොකද වෙන්නේ කියලා සරලව එතුමා විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබුවා. ඉන්පසුව ගයන් මහතා විසින් රැස්වීමේ සැලැස්ම අද දින සාකච්ඡා කරන කරුණු පිළිබඳව එදා ඉදිරිපත් කිරීමක් කරනු ලැබුවා. ඊට පස්සේ තිල්න මහතා විසින් අපි සංගමයේ මූලික අරමුණු සහ අපි අපගේ මේ කාලය තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහන් මොනවද කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඊපස්සේ විශ්ව මහතා විසින් නත්තල් දේව මෙහෙය සංවිධානය කිරීම පිළිබඳව තොරතුරු සැලසුම් ඉදිරිපත් කරා. භාණ්ඩාගාරික රචිකා මහත්මිය විසින් එම නත්තල් උත්සවය සඳහා අපි බලාපොරොත්තු වෙන අනුග්‍රහයන් ඒ අදාළ විස්තර පිළිබඳව සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන්පසුව තිල්න මාතා විසින් සංගමය නිල වශයෙන් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඊට පස්සේ නව අදහස් සාකච්ඡා වාරය තිබ්බේ. මේක අපේ පළමු රැස්වීම නිසා හොඳට උණුසුම් මුහුණුවරයක් ගත්තා නව අදහස් සාකච්ඡා වාරය. අදහස් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වුණා. අපි මෙතන මූලිකම කීපයක් ගත්තා. ඉසුරු මහතා විසින් සංගමේ ලිපිනය බැංකු ගිණුම් පිළිබඳ යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. රොෂාන් මහතා විසින් සංගමේ ස්ථිර අරමුදලක් ගොඩනැගීම පිළිබඳව අදහස් දැක්වීමක් කරනු ලැබුවා. රොෂාන් මහතා ශේන්ද්‍ර මහතා විසින් සංගමේ ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳව යෝජනා අදහස් ඉදිරිපත් කළා. මේ
කරුණු විශේෂයෙන්ම මේ කරුණු සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක් පැවැත්වුණා. පසුව ස්තුති කතාව කරමින් එම රැස්වීම අවසන් කරනු ලැබුවා තිල්න මහතා විසින්. හරි අපි ඊළඟ පියවරට යමු. ඊළඟ පියවර තියෙන්නේ පළමු රැස්වීමෙන් සිට මේ දක්වා ප්‍රගතිය. අපි ඒ රැස්වීමේදී අපි පළමු රැස්වීමේදී අපි කිව්වා අපි බලාපොරොත්තු වෙනවා ආගමික කටයුතු සඳහා ඒ කියන්නේ මෙහි ජීවත් වෙන අයගේ ආගමික උත්සව නත්තල් උත්සවය වෙසක් උත්සවය ඒ වගේම හින්දු අයගේ ඒ උත්සව ඒ වගේ ඒවා අපි පුළුවන් ආකාරයට සමරන්න ඒ අයට අවස්ථාව සලසා දෙන එකේ පළවෙනි පියවර විදියට අපි නත්තල් දේව මෙහෙය සංවිධානය කරා. ඊටම සතුටින් කියන්න කැමති ඒක සාර්ථකව නිම කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් මම මේ වෙලාවේ ඒකට සම්බන්ධ වුණු සියලු දෙනාට ස්තුති කරන්න මේක වෙලාවක් කරගන්නවා. මොකද ඒ වෙලාවේ ස්තුති කරා ඒකෙත් හදිස්සියට ඒකේ අඩුපාඩුකම් තිබුණා. ඉතින් ඒකට සමාව ඉල්ලන ගමන් නැවත මම ස්තුති කරන්න කැමතියි. මේ නත්තල් උත්සවයට සම්බන්ධ වෙච්ච සහ ආධාර උපකාර කරපු සියලු දෙනාටම. ඉතින් ඒකෙදී අපිට මුලින්ම අපි ස්තුති කරන්න ඕනේ ෆාදර් ජනිත්. එයා චෙක් රිපබ්ලික් ජනරාජ්‍යයේ ඉඳලා තමයි මෙහෙට ඇවිල්ලා අපිට මිනත්තල් උත්සවය සාර්ථක කර ගැනීමට ඒ පූජාව තියන්න ෆාදර් ජනිත් උදව් කරා. ඉතින් ඒ වගේම අපේ පෝලන්තයේ ඉගෙන ගන්න බ්‍රදර් ක්‍රිස්මාල් ඒ වගේම අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ වැඩ කටයුතු. ඉතින් එයා මතක් කරන්න ඕනේ. ඒ වගේම ඒ අපිට පල්ලිය ලබා දුන්න අපිට නොමිලේ ඒ පල්ලිය සහ ඒ වැඩ කටයුතු කරගන්න ඒ ශාලාව ලබා දුන්නු එම කන්‍යා සොහොයුරියන්ට මේ පෝලන්තේ ඒ වගේ මේ පෝලන්තේ ෆාදර්ස්ලට අපිට ඊට අමතරව එතන පෝලන්තේ ෆාදර්ස්ලා සංවිධානය කරලා අපිට නාට්‍යයක් පෙන්වුවා මේ පෝලන්ත ළමයින්ගේ. ඒක ඉතින් ඒ හැමෝටම ස්තුති කරන්න කැමතියි. ඒ වගේම ගීතිකා කණ්ඩායමට විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. ඒකෙදි ප්‍රධානම තැනක් ගත්තේ මේරියන් අක්කා ඒ වගේම ධනුෂ්ක සහෝදරයා. ඉතින් ඒ ගීතිකා කණ්ඩායමට ගොඩාක් කැපවීමෙන් ඒ කටයුතු කරාටත් ස්තුති කරන්න කැමතියි. ඒ වගේම ඒකට සහභාගී වුණු අය වගේම සහභාගී නොවුණු අයත් අපිට ආධාර උපකාර කරා. ඉතින් මට මතක විදියට මම එතනදී ස්තුති කරා. ඒ වගේම මෙතනත් මම සඳහන් කරන්න කැමතියි. එතනදී මම මුලින්ම ස්තුති කරන්න කැමතියි අපේ නිලධාරි මණ්ඩලයට එකට කැපවීම කරපු මහන්සි වුණු වැඩ කරපු ලේකම්තුමාටත් අනිකුත් නිලධාරී මණ්ඩලයටත් මම ස්තුති කරන්න කැමතියි. ඒ වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය කරලා මේ ඒ කටයුතු සාර්ථක කරගන්න උදව් කරාට. ඒ වගේම අපිට මුදල් වලින් විශේෂයෙන්ම උදව් කරා. ඒ වගේම ශ්‍රමයෙන් උදව් කරා NPP සංගමය. අපි එතරාපි සංවිධානය විදිහට දැන් අපි හඳුන්වනවා. ඉතින් එම සංගමයට විශේෂ ස්තුතියක් උද කරන්න කැමතියි. අපි දන්නවා එතරාපි සංවිධානය හැම වෙලාවෙදී අපිට හැම සංගමයේ තියෙන හැම කටයුත්තකදීම අවුරුදු උත්සවයටත් අනුරුත් හැම කටයුත්තකදීම සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. ඉතින් එම පිරිස මුදල්මය ආධාර සහ ඊට අමතරව ගීතික කණ්ඩායමට සහයෝගය දුන්නා. ඒ වගේම එතනට ඇවිල්ලත් අපිට සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒකටත් බොහොම ස්තුතියි. ඒ වගේම විශේෂයෙන්ම මුදල් ආධාර ලබා දුන්න කීප දෙනෙක් ඉන්නවා. මතක් කරන්න ඕන දුලාජ් සෑහෙන
අපිට මුදලක් ලබා දුන්නා. ඉතින් ඊට අමතරව අපිට අපේ මුදල් පිළිබඳව වෙනම අපි මේක දැන් පළ කරනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒකේ අයවැය රාජිකා පස්සේ කියයි මේ කතාවෙන් පස්සේ. ඊට අමතරව මම මතක් කරන්න ඕනේ අපිට ඕගන් වාදනයෙන් ගීතිකා කණ්ඩායමට සහයෝගය දුන්නා සුධීර. ඉතින් සුධීරගේ කාලය, සුධීරගේ හැකියාව, ඒ වගේම සුධීරගේ ශ්‍රමය, ධනය ඔක්කොම වැය කරලා ඇවිල්ලා අපිට ඒ කටයුතු සාර්ථක කර ගැනීමට උනන්දුවෙන් ආසාවෙන් ඒකට ඉදිරිපත් වුණා. අපි ඒක විශේෂයෙන් මතක් කරන්න කැමති සුධීරව. ඒ වගේම ස්තුති කරන්නත් කැමති. මොකද සුධීර කතෝලික කෙනෙකුත් නෙවෙයි. උනාට සුධීර ඒකට සෑහෙන සහයෝගය ලබා දුන්නා. ඉතින් සුධීර මහතාට අපි ස්තුති කරන්න කැමති ඒකට. ඒ වගේම අපි විශේෂ ස්තුතියක් කරන්න කැමති කෑම හදලා ගෙන ආපු කසුන් මල්ලිට, ඒ වගේම දිල්හාරාට, ඒ වගේම අපේ පහුගිය සංගමේ නිලධාරි මණ්ඩලයට චතුරට අපි විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. මොකද චතුර අපිට ලබා දුන්නා අන්තිම මොහොතේ ඇවිල්ලා අපේ අඩුපාඩු බලලා අවශ්‍ය වෙලා තිබුණු කෙසෙල් බිස්කට් වගේ දේවල් අපිට අරන් ඒ පරිත්‍යාගය සිදු කරා. ඒ වගේම අපගේ හිටපු සභාපති කෙනෙක් වන රොෂාන් මහතාට ස්තුති කරන්න කැමතියි. අපිට පඬුරු පෙරහැරට පරිත්‍යාගය සිදු කරලා තිබුණා. ඉතින් ඒ වගේම කියන්න කැමති අපිට වීඩියෝ පාර්ට්නර් විදිහට අපිට සහභාගී වුණා ඉෂාර මහතා සහ එම ඔහුගේ ආදරණීය බිරිඳ වීඩියෝ පාර්ට්නර් විදිහට සහභාගී වෙලා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒක ලයිව් අපි පෙන්නුවා අපේ YouTube channel එකේත්, අපේ WhatsApp group එකේ, වගේම ලංකාවේ TV channel වලත් අපි පෙන්නුවා. ඉතින් ඒකට ඉෂාර මහතා ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒ සඳහා අපිට ස්පොන්සර් කරපු ආයතන 3ක් තියෙනවා. ආලියා රෙස්ටුරන්ට් ආයතනයේ කසුන් මහතා අපිට එම වීඩියෝ සඳහා ආධාරයක් ලබා දීලා තිනවා. ඒ වගේම ප්‍රෝ ඩොකියුමන්ට් ආයතනය, ඒ වගේම තව ආයතනයක් මොකක්ද ඒක කවුරු හරි මට නම කියන්න පුළුවන්ද මේ වෙලාවේ? Romanian traveling agency එකක්. රොමේනියන් ට්‍රැවලිං ඒජන්සි එකක් අපිට ලබා දුන්නා ඒකට සහයෝගය. ඉතින් ඒ හැම දෙනාටම ස්තුති කරන්න කැමතියි. ඒ කටයුතු සාර්ථකව සහභාගීත්වය ලබා දුන්නට. ඉතින් මේකෙදි කවුරු හරි අතපසු වුණා නම් අපේ නිලධාරි කාට හරි පොඩ්ඩක් මතක් කරන්න මේ අවස්ථාවක් කරගන්න. මට කවුරු අමතක වුණා නම් ස්තුති කරන්න. කවුරු හරි අමතකුණ කෙනෙක් ඉන්නවනම් පොඩ මතක් කරන්න. මේරියන් ඔයාට මතක කවුරු හරි තියෙනවද මතක් කරන්න? මම හිතන්නේ ඔගොල්ලොන්ට ගොඩක් උදව් කරා හේෂාන් මල්ලි ඔය පල්ලිය කටයුතු වැඩ කරන්න. මං හිතන්නේ මං එයාටත් ස්තුතිවන්ත වෙනවා නම් මං හිතනවා හොඳයි කියලා. මතක් කරාට ස්තුතියි රොෂාන්. එයාටත් අපි ස්තුති කරනවා හේෂාන් මල්ලිට. ස්තුති කරනවා. ඒ වගේම අපිට ස්තුති කරන්න ඕනේ මේ අපේ සඳරුවන්ට. අපිට මේ කටයුතු අපේ ස්පොන්සර්ලා අරන් දෙන්න මහන්සි වෙන සඳරුවන්ට මගේ විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි. තව කවුරු හරි මගේ අරිච්ච කෙනෙකු ඉන්නවද? ඔව් පියතුමාගේ කෑම බීම වලට එහෙම මේරියන් අක්කයි හේෂානුයි නේද ගොඩක් උදව් වුණා කිව්වේ. ඔව් ඒක තමයි. පියතුමාගේ කෑම වගේම අපි එදා ගීතිකා කණ්ඩායම සහ වැඩ කරන්න ආපු අයට එතන අපේ කට්ටිය ආපු අයට කෑම අරවම ඔක්කොම ඒගොල්ලෝනේ සපයලා තිබුණේ. ඉතින් එයාට බොහොම ස්තුතියි. ඒ කටයුතු රසට පිළිවෙලට පිරිසුදුව ලබා දුන්න ෆාදර්ගේ කෑමත්. ඉතින් ඒ වගේම අපේ උපසභාපතිතුමාට ස්තුති කරන්න කැමතියි. මෙතන ඉන්නවද විශ්ව වැඩ වෙන්නේ නැති මං හිතන්නේ අද. විශ්වට විශේෂ ස්තුතියක් කරන්න කැමතියි. පාදේ ආපු වෙලාව ඉඳලා පිළි අරගෙන පාදේ යනකම්ම පාදගේ රෙස්පොන්සිබිලිටි අරගෙන
පාදව බලාගත්ත භාග්‍යයෙන් බාරගත විශ්ව. ඉතින් එයාට විශේෂ ස්තුතියක් කරන්න කැමති. හරි. තව කවුරු හරි මගේ අතින් අමතකුණා නම් සමාව වෙන්න ඕනේ මේ ඒ සම්බන්ධව. ඉතින් අපි ඊළඟට තියෙන්නේ පළමු රැස්වීමේ සිට මේ දක්වා ප්‍රගතිය. ඉතින් අපිට අපගේ අපි කතා වුණා අපගේ අරමුදලක් රැස් කරගන්න ඕනේ. මොකද අපිට අවුරුදු ස්වේතමැටිකල් ලොකුවට අපි කරන ඉවෙන්ට් එකකට තියෙන. ඒකට අපිට මුදල් අවශ්‍යයි. ඉතින් හැමෝටම අපි ලෑස්ති පුළුවන් තරම් අඩුවට අපිට කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න. ඉතින් ඒක නිසා අපි තීරණය කරා මුදල් හොයාගන්න ක්‍රමයක් විදියට නිදහස් උත්සවයට ශ්‍රී ලංකන් එම්බසි එකේ තිබ්බ නිදහස් උත්සවයට කෑම ඕඩර් එක බාර ගන්න. ඉතින් එතනදිත් අපි අසංගමයක් විදියට අපි වගකීම් බාරගෙන එතනින් අපි මුදල් ඉතුරු කරගත්තා. ඉතින් ඒක ටිකක් ලොකු මුදලක් අපි ඉතුරු කරගත්තා. ඉතින් ඒ පිළිබඳව රසික විස්තරයක් කරයි. ඉතින් ඒකෙදිත් අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. නම් වශයෙන්ම කියන්නත් පුළුවන් නිස්සංක මහතා සහ ඔහුගේ සේවක මහත්තුරු සහ හිතවතුන් පැමිණ ඒකට ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අපේ සුදීර මහතා ඒ වෙලාවේ ලොකු සහයෝගයක් ලබා දුන්නා ඒ කටයුතු සාර්ථක කරගන්න. ඉතින් මේකෙන් බෙහෙම ස්තුතියක් දෙනවා ශ්‍රී ලංකන් එම්බසියේ තනබතුමිය සහ එම කාර්ය මණ්ඩලයට අපිට ඒ අවස්ථාව ලබා දුන්නට. ඉතින් ඒ වගේම අපිට ශ්‍රමයෙන් දායකත්වය ලබා දුන්න ඒ සහෝදරවරුන්ටත් අපේ කවුද ප්‍රසන්න මහතාටත් අපේ කමිටු සමාජික ප්‍රසන්න මහතා විශේෂ ස්තුතිය පුද කරන්න කැමති ඒ සම්බන්ධ. ඒ වගේම සුබාටත් සුබා වෙලාවේ දවස් දෙකක් නිදි මරාගෙන ඒ කටයුතු වලට සෑහෙන උදව්වක් කරා. ඉතින් ඒකට සම්පට්ට සුබාටත් ස්තුති කරන්න කැමති මේ වෙලාවේ. ඉතින් ඊට අමතරව අපි තව වැඩසටහනක් දියත් කරා. ප්‍රජා වැඩසටහනක් පරිසරයේ සුරකීම පරිසරයේ පිරිසුදු තබා ගැනීම සඳහා අපි ශ්‍රමදානයක් සංවිධානය කරා. ඒකේ ප්‍රධාන අරමුණනේ අපි පෝලන්තේ අපි සංගමයක් විතර අපි පෝලන්තේට මොනවද කරන්න කියන එක මෙහි රජයටත් ඒ වගේම මෙහි ජනතාවටත් අපිට පුළුවන් මොනවද කියලා අපි මොනවද ඒගොල්ලන්ටත් කරන්නේ අපි සංගමයක් විදියට කියන පණිවිඩය ලබා දෙන්න. ඉතින් අපි ඒකට තෝරගත්ත පෝස්නාන් නගරය පළමු වරට. ඉතින් ඒකෙදී අපිට අනුග්‍රහය ලබා දුන්නේ ගාඩන් ස්පා ආයතනයේ පෝස්නාන්. ඉතින් එම ගාඩන් ස්පා ආයතනයට අපිට කෑම ලබා දුන්නා. ඒ වගේම ඒක සංවිධානයේ කටයුතු මෙහි සිටි එකත් එක්කන් නගර සභාවත් එක්කන් සම්බන්ධීකරණය කර එම ආයතනය. ඉතින් ඒකටත් බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒකට සහභාගී වුණ පෝස්නාන් වල නිස්සංක ඇතුළු පිරිස ඒ අමතරව විශේෂ සහභාගී වුණ NPP ආයතනයේ NPP සංගමයේ ඊතර අපි සංවිධානයේ සමාජික පිරිස. ඉතින් එයාලට බොහොම ස්තුතියි ඒ කටයුතු සංවිධානය කරලා ඒ පණිවිඩය මෙම නගර සභාවට දැනුම් දෙන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් ඒකෙදි මොන හරි මට අමතකුණ දෙයක් තියෙනවා නම් සමාව වෙන්න. ඒකට ස්තුති කරන්න. අපි මේ සංගමේ බාරගද්දී අපිට මුදල් ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ මුදල් ප්‍රමාණයත් අපි මේ වෙනකොට මේ අවුරුද්දේ පටන් ගන්න වෙනකන් අපි ඒක අපිට වැඩි වුණා. සාමාන්‍ය ඒක උනේ නත්තල් උසෙන් අපිට මුදල් ප්‍රමාණයක් ඉතුරු වුණා සුළු මුදලක්. ඊට අමතරව ආහාර එම්බසිට ආහාර ලබා දීමෙන් අපිට තව මුදලක් එකතු වුණා. ඒ පිළිබඳව රසිකා විස්තරයක් කරයි. දැන් රසිකා එක කියන්න මේ ඒ විස්තරේ නත්තල් පූජාවේ ඉඳලා
කොහොමද අපි මේක සුබ සන්ධ්‍යාවක් හැමෝටම. හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මේ අපිට නත්තල් දේව මෙහෙයට ආධාර හම්බ වුණා. අපේ NPP එතරපි සංවිධානයෙන් සොටි 1500ක මුදලක්. ඒකේ සහෝදරවරු මන් නම් වශයෙන් කියන්නේ නැහැ. මේ ඊට පස්සේ අපිට දුලාත් සහෝදරයා සොටි 200ක ආධාරයක් ලබා දුන්නා. ඊට අමතරව දිල්හාරා කියන සහෝදරිය අපිට සොටි 50ක අන්තිම අවස්ථාවේ මේ අපිට අපේ පාන් ඒ දේවල් ගන්න සහයෝගය ලබා දුන්නා. ඊට පස්සේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අපිට සොටි 683ක මුදලක් ලැබිලා තියෙනවා. ඊට අමතරව තිලින අපේ සභාපතිතුමා ගෙන් අපිට ලැබිලා තියෙනවා සොටි 246යි ගාන 26ක මුදලක්. ඒ අනුව අපිට මුළු ආදායම විදිහට අපිට තියෙනවා සෝටි 2679යි 726ක්. ඊට පස්සේ අපි ශ්‍රී ලංකාවේ වර්බම් ටීවී එකේ අපේ ටෙලිකාස්ට් එක කරා. ඒකට සෝටි 660ක් අපිට වියදම් වුණා මේ වියදම් ලිස්ට් එක. ඊට පස්සේ අපිට ටිකට් පාදගේ ටිකට් එකට 290ක්. ඊට අමතරව සවුන්ඩ් වලට අපිට 280ක මුදලක් ගියා. ඊට පස්සේ ගිෆ්ට් අපේ පාදටයි බදටයි තෑගි වලට 310ක මුදලක් වැය වුණා. ඊට අමතරව වීඩියෝග්‍රැෆර් ඒ වැඩවලට 341ක මුදලක් අපිට මේ වැය වුණා. ඊට අමතරව රීප්ලේස්මන්ට් අපේ ඉන්විටයිසස් වලට 456යි 726ක මුදලක් වැය වෙලා තියෙනවා. ඊට අමතරව SLPL ෆන්ඩ් එකට අන්තිමට අපිට 342ක මුදලක් මට අතට ඉතුරු වුණා. ඒ අනුව ඊට පස්සේ එතන 2679ක ඒ සම්පූර්ණ වියදම් මුදල එතන තියෙනවා. ඊට අමතරව විනාඩියක් දෙන්න මට. ආරම්භක ශේෂයේ විදියට මට ලැබුණේ කලින් 2055ක මුදලක්. ඊට පස්සේ නත්තල් උත්සවයෙන් අපිට එකතු වුණා 342ක මුදලක්. ඊට අමතරව අපි එම්බසියේ පැවැත්වුණ නිදහස් උත්සවයට ආහාර සපයලා අපිට 2314ක මුදලක් එකතු වුණා. ඒ අනුව මුළු SLPL අපේ කමිටි එකේ මුළු ආදායම විදිහට 4711ක මුදලක් මගේ අතට ලැබුණා. ඉතින් ওই විදිහට තමයි අපේ ආදායම් වියදම් ඒ විදිහට ගණනය වෙලා තියෙනවා. දැනට අපි මේ තියෙන මුදල් වලින් තමයි අපේ අවුරුදු උත්සවයේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව අපේ ටිකට් ආදායම් ඒවා පසුවට අපි දැනුම් දෙන්න. මට තව පොඩි දෙයක් අමතක වුණා. නත්තල් පූජාවට ගිටාර් ගහන්න සහභාගී වුණා ප්‍රසාද් කියලා කතවිසා වලින් කෙනෙක් ඇවිල්ලා අයියා කෙනෙක් ඇවිල්ලා. ඉතින් එයාට බොහොම ස්තුතියි. එයාගේ කාලය ශ්‍රමය ධනය වේදම් කරගෙන ඇවිල්ලා අපිට ඒ ගිටාර් වාදනයෙන් සහාය වුණා. ඉතින් එයා මට අමතක වුණා ස්තුති කරන්න එයාට. ඉතින් එයාටත් බොහොම ස්තුතියි. නම හරිද ප්‍රසාද් නේද? ප්‍රසාද් හරි තිල්නේ හරි නම හරි. හරි ප්‍රසාද් අයට බොහොම ස්තුතියි. ඉතින් අමතක වුණාට සෝරි. මේ දැන් තමයි ඒක මතක් වුනේ. හරි. තියෙන සංගමේ ලියාපදිංචියට උත්සාහ කරපු එක සම්බන්ධව මට පොඩ්ඩක් මෙතෙන්ට කියන්න. සංගමේ ලියාපදිංචි කරන්න මෙහෙමයි. උත්සාහ කරා මම දෙපාරක් උත්සාහ කරා. ඒකට කිසිම මුදලක් වැය කරන්න නැතුව අපිට ක්‍රමයක් තියෙනවා කරන්න. ඉතින් ඒ ක්‍රමයට මම උත්සාහ කරා. ඉතින් ඒකේ අඩුපාඩුකම් තියෙනවා. දෙපාරක්ම රිජෙක්ට් වෙලා ආවා. ඉතින් දැන් මේ අවුරුදු සෙයින්ද මට ඒක ආයෙ වෙලාවක් නැහැ දාන්න. අවුරුද්දෙන් පස්සේ මම ආයෙ කරනවා. ඒක කරන්න වෙනම අපොයින්ට්මන්ට් එකක් දාලා එතන සිටි ඔෆිස් එකට ගිහිල්ලා කතා කරලා ආයෙ විස්තර හරියන විස්තර දැනගෙන ඇවිල්ලා කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට ලෝයර් කෙනෙක් අරගෙන ලෝයර් කෙනෙක් හම්බෙන්න එයා අපොයින්ට්මන්ට් එකක් දාන්නත් සෝති 400ක් ඉල්ලනවා.
කතා කරන්න. ඉතින් මම අපිට පුළුවන් විදිහට දාලා බැලුවා. ඉතින් ඒක රිජෙක්ට් වෙලා ආවා. මේක හේතුවයි දන්නේ නැහැ. ඒක තියෙනවා සාමාන්‍ය ගයිඩ්ලයින් එකක් තියෙනවා. මේ කොහොමද සංගමය රෙජිස්ටර් කරන්න කියලා. මේ ආයත මේ මොකක්ද ඒකට කියන්නේ? රෙජිස්ටර් කරන ගයිඩ්ලයින් එකක් තියෙනවා. ඒ විදිහට තමයි දැම්මේ. ඉතින් මොකක් හරි අඩුපාඩුවකින් ඒක රිජෙක්ට් වෙලා ආවා. ඉතින් මංගාව ඒකේ කාටට අවශ්‍ය නැහැ. ඒක බලන්න මංගාව තියෙනවා ඒ ලියුම් දෙක සිටි ඔෆිස් එකෙන් මට ඒක පළවෙනි එක රිජෙක්ට් වෙලා නෙවෙයි ආවේ. පළවෙනි එක ආවේ ඒකේ අඩුපාඩු කියලා. ඒක සම්පූර්ණ කරලා යවුවට පස්සේ දෙවෙනි ලියුම ආවේ රිජෙක්ට් වෙලා. ඉතින් ආයෙ දාන්න ඕනේ. මේක තමයි තියෙන අපි උත්සාහ කරා. ඒක තමයි ඒ කියන්නේ කියන්න තියෙන්නේ. අවුරුදු උත්සවයේ සැලසුම් අපි අවුරුදු උත්සවය දැන් මයි 9 වෙනිදා පෝස්නාන් සිටි එකේ පවත්වන්න සූදානම් කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව අපගේ මාධ්‍යවල අපි පළ කරලා තියෙනවා විස්තර. සම්පත් ඒ ගැන විස්තරයක් කරන්න. සම්පත් අවුරුදු උත්සවයේ මේ ඔයගොල්ලෝ කිව්වා වගේම අපි WhatsApp එකේ අපේ Facebook එකේ දැනුවත් කිරීම දිගටම කරා. මේ වෙද්දී ලොකු උද්‍යෝගයක් තියෙනවා කට්ටියට මේ අවුරුදු උත්සවයට සහභාගී වීමට. ටිකට් සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දී විකිණලා අවසන් වෙලා තියෙනවා. අපිට මේ පාර අවුරුදු උත්සවයේ මොනවද තියෙන විශේෂාංග කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍යයි. මේ පාර පළවෙනි පාට තානාපති සේවා කඳවුරක් තියෙනවා. කියන්නේ ඔයගොල්ලන්ට එම්බසියට එන්නේ නැතුව සේවා කීපයක් ලබා ගැනීම හැකියාව තියෙනවා මේවර අවුරුදු උත්සවයට ආවොත්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලයිසන් එක කලෙක්ට් කරගන්න, පාස්පෝර්ට් ඇප්ලයි කරලා තියෙනවා නම් ඒවා කලෙක්ට් කරන්න. එතකොට සමහර සේවා සඳහා ඔයගොල්ලන්ට ෆෝම්ස් එදා බාර දෙන්න පුළුවන්. ඊට අමතරව එම්බසියෙන් වෙන සේවා සම්බන්ධයෙන් සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඔයගොල්ලන්ට එම්බසි ස්ටාෆ් එක පොඩි ස්ටෝල් එකක් දාලා තිනවා උදේ වෙලාවේ. ඒ නිසා ඇවිල්ලා අවශ්‍ය අයට තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි හිතනවා ඒක ලොකු අවස්ථාවක් කට්ටියට කියලා. ගොඩක් දුර ඉන්න අයට එම්බසියට විසිට් කරන්න ඇත්තටම නිවාඩුවක් හම්බෙන්නේ ඉරිදා. ඉතින් ඉරිදා එම්බසිය වහලා. ඒ නිසා මෙතනදී විස්තර දැනගන්න පුළුවන්. ඒ පණිවිඩය අපිට දෙන්න ඕනේ. ඊට අමතරව අපි මේ පාර අවුරුදු උත්සවයට තීරණය කරා මේ අවුරුදු කෑම සජීවීව එවලේ හදලා දෙන්න. ඒකට අපි අපේ පෝලන්තේ ඉන්න ආහාර සැපම් කරුවන්ගෙන් පොදු නිවේදනයක් දැම්මා මේකට ඉදිරිපත් වෙන්න කියලා. ඊට පස්සේ අපි අඩුම මුදල සහ වැඩි දෙනාගේ කැමැත්ත අනුව හමු ආයතනයට ලබා දුන්නා ආහාර ලබා දීම සඳහා. ඉතින් හමු ආයතනයේ දැනටමත් පෝලන්තේ ඉන්න ජනතාව අතර ප්‍රසිද්ධ ආයතනයක්. ඉතින් ඒකේ රසය ඔයගොල්ලන්ට එදාට විඳ ගන්න පුළුවන්. මෙවර අපේ ටිකට් එකට දෙන කෑම එක අපි ලබා දෙන්නේ මේ ආයතනයෙන්. එතකොට එවලෙම හදපු කෑම රස්නෙට කන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ පාර. ඊට අමතරව විශේෂ ශ්‍රී ලංකන් ස්ට්‍රීට් ෆුඩ් ගොඩාක් මේ පාර ඔයගොල්ලන්ට දෙන්න හිතාගෙන ඉන්නවා. ඊළඟට අපි දෙවනි වාරටත් DJ ප්‍රසංගය තියෙනවා අවුරුදු උත්සවයෙන් පස්සේ. හවස 5 විතර වෙනදී පටන් ගන්න අපි බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ගිය පාර වගේම DJ ශානු තමයි මේ පාරත් perform කරන්නේ. ඒක ඔයගොල්ලන්ට එතන සතුටු වෙන්න පුළුවන් අවුරුදු උත්සවයෙන් පස්සේ. ඊට අමතරව අවුරුදු උත්සවයේ අපිට ලැබුණු අනුග්‍රහකයන් ගැන කතා කරොත් හැම ඉවෙන්ට් එකකම වගේ අපේ පිටිපස්සෙන් ශක්තියක් වෙලා හිටපු NPP පෝලන්ත සාකාවේ කියන දැන් ඊතර අපි කියලා සඳුන්වන්නේ. ඒගොල්ලෝ අපිට මේ පාරත් සෑහෙන සහයෝගයක් ලබා දෙනවා. දැනට අපේ මේන් ස්පොන්සර් විදිහට ඉන්නේ ඒගොල්ලෝ. ඒ වගේම ශ්‍රමේනුත් සහයෝගය දක්වන්න ඉන්නවා. අපිට මේ අවස්ථාවේ කියන්න ඕනේ තවමත් විවෘතයි
අනුග්‍රහයන් දක්වන්න ඔගොල්ලෝ පෝලන්තයේ ඔගොල්ලන්ගේ තියෙන ව්‍යාපාරය මෙතන පෝලන්තයේ විශාල පිරිසක් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වෙනවා මේ අවස්ථාවට. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් ඒක ජනප්‍රිය කරගන්න. ඒ නිසා තාමත් විවෘතයි ඔයගොල්ලන්ට අනුග්‍රහකයන් සඳහා තවත් අනුග්‍රහකින් කීප දෙනෙක් සිටිනවා. අපේ ප්‍රධානම අනුග්‍රහකයා මේ අවස්ථාවේ මේ සඳහන් කරේ. ඊට අමතරව ටිකට් පත් අපි early bid එකක් දීලා තිබ්බා ස්ලොටි 60ට ගන්න පුළුවන් ඔයගොල්ලන්ට අප්‍රේල් 30 වෙනකන්. අපිට ඔයගොල්ලන්ට මේ අවස්ථාවේ දැනුම් දෙන්න ඕනේ අපි ඒක අවසාන දිනය දක්වාම එම මේ ස්ලොටි 60ට ඒ කියන්නේ එදා ගේට් එකෙන් හැර මැයි 8 වෙනිදා වෙනකම්ම ස්ලොටි 60ට ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හැම දිනාගේ මිල්ලීම පරිදි ගොඩක් අයට තමන්ගේ සැලරි එක ලැබෙන්නේ මාසෙ මුල කියලා අපිට ඉල්ලීම් කරලා තිබ්බා. නිසා මේ අවස්ථාව තියෙනවා ටිකට් ගන්න අපේ ගෲප් එකේ නැතියට මේක ගැන ඔයගොල්ලන්ට කියන්න යාළුවන්ට එන්න කියන්න. අපි නිවේදන දාලා තිනවා මේ WhatsApp එකේ Facebook එකේ. ඊට අමතරව ඔයාට කරන්න කීප තියෙනවද? මොනවාද අපිට දැනට ආධාර ලැබීගෙන යනවා. ඉතින් එතකොට ඒ ආයතන අපි පිළිබඳව දැනුම් කරනවා වගේ මේ ඒ ආයතන අපි අපේ ප්‍රචාරණ කටයුතු වලට ඇතුළත් කරනවා. ඉතින් අපිට කියන්න ඕනේ අවුරුදු උත්සවය මේ අපේ හැමෝගෙම අවුරුදු උත්සවයක්. ඒකින් මේ හැමෝම අපි මේක දන්නේ නැති අය ඉන්නවා. අපිට පුළුවන් විදිහට අපි හැම මාධ්‍යයකම අපි මේක පළ කරනවා. සමහර අයට පණිවිඩය යන්නේ නැහැ. ඉතින් ඔයාලගේ Facebook එකේ මේක ෂෙයා කරන්න, එයාලට පණිවිඩය යන්න. මොකද මේක සංවිධානය කරන්නේ අපේ අයටමයි. වැඩ කරන තමන්ගේ දෙමාපියන් දූ දරුවන් නෑදෑ හිත මිත්‍රයන් අයින් වෙලා ඈත් වෙලා මේ රටකට වෙලා තනි වෙලා ඉන්න. එතකොට වැඩ කරලා මහන්සි වෙලා ඒකාකාර ජීවිතයක් ගත කරන අයට තමයි මේ අවුරුදු උත්සවය කරන්නේ. ඒ හැමෝටම ඉතින් ඒ ලංකාවේ චාරිත්‍ර වාරිත්‍ර විනෝද වෙන්න, ලංකාවේ හම්බෙන්න, අලුත් යාළුවෝ අඳුර ගන්න. ඒ වගේම දැන් අපි හදලා තියෙනවා එම්බසියේ ඇවිල්ලා ඒ සේවාවල් ලබා ගන්න. ඊට අමතරව ලෝයස්ලා එනවා. ඊට අමතරව අපේ කෑම රස විඳින්න අවස්ථාව, අපේ මේ සංගීතය රස විඳින්න අවස්ථාව, විනෝදෙන්න අවස්ථාවක් හදලා දීලා තියෙන්නේ. ඉතින් මේක තව අනිත් අයටත් වගේ යාළුවන්ටත් කියලා උනන්දු කරලා මේකට පැමිණෙන්න. අපි කොහොමත් මේක කරනවා. ඉතින් අපි කැමති ඒ කරන එකේ විනෝදය, ඒකේ තියෙන සතුට හැමෝත් එක්කම බෙදා ගන්න. ඉතින් ඒකට ඔයාලා උදව් කරන්න හැමෝම ඒක ගැන කියන්න. ඉතින් මේකට 100ක් ආවත් 50ක් ආවත් මේක කරනවා. ඉතින් අපි කැමති පුළුවන් තරම් සහභාගී වෙලා මේක කරලා මේ සන්තෝෂය හැමෝත් එක්කම බෙදා ගන්න. ඉතින් අපි දන්නවා පෝලන්ත වල ගොඩක් අය ඉන්නවා දැන් 3000 4000 අතර පිරිසක් ඉන්නවා කියලා අපිට තේරෙනවා. ඉතින් ඒනොට මේ පණිවිඩය යන්නේ 300කට 400කට 500කට වගේ පිරිසකට යන්නේ. ඉතින් ඉතුරු ටික අපි කොහොමද වැඩි කරගන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා. හැම වෙලාවෙම අපි උත්සාහ කරනවා. ඉතින් ඔයාලා හැමෝටමත් වගකීමක් තියෙනවා. නිලධාරි මණ්ඩලයට විතරක් නෙවෙයි, හැමෝටම වගකීමක් තියෙනවා. මේක ඔබ දන්න හැමෝම යාළුවෝ අතර බෙදා ගන්න, ඔබගේ Facebook එකේ ෂෙයා කරන්න. ඉතින් හොඳ දේවල් පතුරන්න හැම වෙලාවෙම. එතකොට අපිට මේක ලස්සනට මේක කරගන්න පුළුවන්. අපි හැමෝමගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හැමෝටම ඉල්ලනවා පුළුවන් හැමෝම 8 වෙනිදාට පුළුවන් නම් අපේ මේ ස්ථානයට එන්න හවසට අපිට සංවිධානය කරන්න, අපිට ටෙන්ට් ගහන්න තියෙනවා, අපිට සැරසිලි කරන්න තියෙනවා, අපිට ගොඩාක් දේවල් තියෙනවා. අපි හැමෝටම පොදුවේ ආරාධනා කරනවා ශ්‍රී ලාංකිකයෙක් විදිහට එකතු වෙන්න, මේක ලස්සන කරගන්න. ඒ වගේම එදාට එන්න බැයි නම් 8 වෙනිදාට එන්න බැයි නම් සෙනසුරාදා උදේම ඇවිල්ලා හරි අපිට ඒ සහයෝගය ලබා දෙන්න. මේක නිලධාරි මණ්ඩලය කරනකම් බලන් ඉන්න එපා. නිලධාරි මණ්ඩලේ පොඩි පිරිසක් ඉන්නේ. ඉතින් ඒක නිසා හැමෝගෙම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා මේක ලස්සන කරගන්න. මොකද මේක අපේ දෙයක් හින්දා. ඉතින් අපේ අයට කරන්නේ, අපේ අයමයි කරන්නේ. අපේ අයමයි මේකේ වැඩ කරන්නේ.
සංවිධානය කරන්නේ ක්‍රීඩා කරන්නේ තෑගි දිනන්නේ ඔක්කොම අපේ අය. ඉතින් ඒක හින්දා ඒ වගේ මේ පාර තෑගි වටින තෑගි අපි ලෑස්ති කරලා තියෙනවා. අපිට පුළුවන් හැම පැත්තකින්ම හොඳම දේ අපේ අයට දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒක මතක් කරන්න කැමති. ඒ වගේම සම්පත් තමුණාට තියෙනවද? උදේ කෑම එකත් මේ පාර්සල් ඔව් අපි උදේ කෑම එක අපි ගිය පාර ගොඩාක් අපි දැක්ක කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. මේ ඉතින් එහෙමයි. ඒකත් මතක් කරන්න ඕනේ. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒක කරුණා කරලා ඒක පොඩ්ඩක් මතක තියාගන්න හැමෝම. අඩුපාඩු තියෙන්න පුළුවන් හැමෝගේ ඇතිම අඩුපාඩු වෙනවා. අඩුපාඩු වෙලා හරි දෙයක් එතන කරන්නේ අපේ කැපවීමකින්. හැමෝම කැපවීමක් කරලා කරන්නේ. ඉතින් ඒකින්ද අඩුපාඩුම හොයන්න එන්න එපා. මේ අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගෙන ඉස්සරහට යන්න. මේ උදව් කරන්න. ඉතින් අපි ගිය පාර අඩුපාඩුවක් විදිහට දැනුණු දෙයක් අපි මේ පාර අපි ඒක එහෙම නෙවෙන්න අපි සලකනවා. ඒක නිසා අපි කැම මේසයක් අපි හදන්නේ නැහැ. ඉතින් ඒකෙදි වෙන්නේ මුලින් එන අය ඔක්කොම බෙදා ගන්නවා. ඉතින් බෙදාගත්තට පස්සේ අපි ගානේ ගන්නත් බැහැනේ. ඉතින් අපිට බෙද දෙන්නත් බෑ. මේ පෝලන්තයේ ජීවත් වෙන පොලිෂ් අය ඉන්නකොට අපිට බෙද දෙන්නත් බෑ. ඒකත් එච්චර ලස්සන දෙයක් නෙවෙයි. ඒකින්ද අපේ අය බෙදා ගන්න දන්නේ නැති නිසා අපි තීරණය කරා හැමෝටම පොදුවේ පාසලයක් ලබා දෙන්න උදේ ආහාරය. ඉතින් ඒකේ අපි කැබිලි ඒ වගේම කැබිලි පාසලයක් ඒකට බීම එකක් එහෙම අපි දාලා අපි බොක්ස් එකක් හරි බෑග් එකක් හරි ඒක අපි ලස්සනට හැමෝටම පොදුවේ උදේ ආහාරය දෙනවා. එතකොට හැමෝටම එක සමානව එක විදියට හැමෝටම ලැබෙනවා පිරිසිදු කෑම වේලා උදේට. අපි එහෙම තමයි සංවිධානය කරලා තියෙන්නේ. තව තියෙනවද කට්ටියට? ඒ වගේම සම්පත් අරගත් පොඩ්ඩක් මතක් කරන්න මේ සංගමයේ අපි සංගමය ඉදිරි වැඩ කටයුතු අපි මේ ඒ වෙලාවේදී නිලධාරි මණ්ඩලය පත් කරන්න අපි තීරණය කරලා තියෙනවා අවුරුදු 3 වෙලාවේදී. එතකොට ඒකටත් හේතුවක් තියෙන්නේ හැම වෙලාවෙම මේ ඔන්ලයින් මීටින් එක ගත්තොත් අදත් ඉන්නේ පොඩි පිරිසක්. ඉතින් එතකොට නිලධාරි පත් කරලා දෙන්න ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අපි කැමති ලොකු පිරිසක් ඉන්න තැන හැමෝමටම නිලධාරීන් මණ්ඩලයක් පත් කරන්න. ඒක යෝජනා ඇවිල්ලක් තියෙනවා. ඒකට ඒක නිසා මේ අපි තීරණය කරා අවුරුදු 3 වෙලාවේ නිලධාරීන් පත් කරන්න. ඒකේ වැඩසටහන සම්පත් පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඒක ඉදිරියේ තියෙනවා ඊළඟට තියෙන මේකේ මේ අර අපේ ඉදිරි වැඩ ටික කියන්න. ඔව් අපි දැන් මේ අවුරුදු 3 අපි කරාට පස්සේ අපි සංවිධානය කරනවා ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. ඒක අපි බලාපොරොත්තු වෙනවා ජූනි 28 ඉරිදා තියන්න ක්‍රිකට් ටූර්නමන්ට් එකක් පෝලන්තයේ සෑම නගරකින්ම කණ්ඩායම් වලට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකත් පෝස්නාන් සිටි එකේ තමයි අපි තියන්නේ. ඉතින් ඔයාලට සහභාගී වෙන්න පුළුවන් ක්‍රිකට් ටූර්නමන්ට් එකක්. ඒ පිළිබඳව ඉස්සරහට කොහොමද ඒකේ සැලසුම කියලා අපි ඉදිරිපත් කරන්න අවුරුදු 3න් පස්සේ. ඉතින් ඒක පැවැත්වෙන්න තීරණය කරන්නේ ජූනි මාසේ 28 ය. එතකොට ඊට අමතරව අපි හාමුදුරු කෙනෙක් පෝලන්තයට වඩම්මලා අපි වෙසක් උත්සවය සමරන්න අපි තීරණය කරනවා. වෙසක් උත්සවයේ වෙසක් දවසම අපිට කරන්න බැරි වෙයි. මොකද මෙහි හාමුදුරු කෙනෙක් නැති නිසා අපිට හාමුදුරු කෙනෙක් සහභාගී කරගන්න අමාරුයි. වෙසක් වගේ දවසක වෙසක් පොසොන් වගේ දවසක අපිට පොය දවසක හරි අමාරුයි සහභාගී කරගන්න. ඉතින් යුරෝපයේ ඉන්න හාමුදුරු කෙනෙක් තමයි අපි ගෙන්නන්න මේ කටයුතු අපි තීරණය කරලා තියෙන්නේ. ඒකින්ද මේ හාමුදුරුවන්ට අමාරුයි ඒ දවසකට එන්න. ඉතින් ඒකින්ද අපි වෙසක් දවසක නැති වුණත් පොය දවසක නැති වුණත් අපි ඒ වැඩ කටයුතු බෞද්ධ ජනතාවට පෝලන්තයේ ජීවත් වෙන අපි ඒ වැඩසටහන කරන්න ඉදිරියට සැලසුම් කරගෙන යනවා. ඔව් ඒක තමයි දැනට තියෙන්නේ. ඔව් දැන් තමයි අර නිලධාරි පත් කරන එක ආවේ.
ඉතින් සම්පත් ඔයාම එක ගැන විස්තර කියන්න. තිල්න කිව්ව විදිහට අපිට පොඩි ගැටලුවක් තිබ්බා අවසාන අවස්ථා තුනේදිම නිලධාරීන් පත් වුණේ බොහොම සුළු පිරිසකේ ඡන්දයකින්. එතකොට අපි ඒක WhatsApp එකේ ඡන්දය තිබ්බත් ඒකේ අක්‍රමිකතා ගැන ප්‍රශ්න තිබ්බා. ඒ වගේ දේවල් තිබ්බ නිසා අපි එක සභාපතිතුමාට මුල ඉඳන්ම ඒ අවශ්‍යතාවය තිබ්බා වැඩි පිරිසකේ සහභාගීත්වයෙන් මේ ඊළඟ නායකයා තෝරන්න ඕනේ කියලා. ඉතින් අපි කල්පනා කරාම අපිට එතනට සුදුසුම ස්ථානයේ විදිහට අපි දැක්කේ අවුරුදු උත්සවය. අපි ගිය පාර බැලුවත් 150කට වැඩි පිරිසක් සහභාගී වුණා අවුරුදු උත්සවයට. නමුත් අපිට ඔන්ලයින් මීටින් එකක් තිබ්බොත් උපරිමය 30කට එහා ඇවිල්ලා නැහැ කියලා තමයි මගේ මතකයේ විදිහට තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි තීරණය කරා මේක අපේ යෝජනාවක්. නිලධාරීන්ගේ ඒකමතික තීරණයෙන් ආපු යෝජනාවක්. මේකට අදහස් ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් අපිට ඊළඟට. දැනට අපේ යෝජනාව අපි කියන්න කොහොමද තියෙන්නේ කියලා. අපි මෙතනදී ප්‍රධාන තන්තුරු 6ක් සඳහා තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමා, උපසභාපතිතුමා, ලේකම්, උපලේකම්, භාණ්ඩාගාරික හා උපභාණ්ඩාගාරික කියන තන්තුරු තමයි අපි එතනදී මේ තෝරාපත් කරගන්න හදන්නේ. අපි උත්සාහ කරනවා අඩුම ප්‍රධාන තුනවත් එතනදී පත් කරගන්න. එතකොට අපි මේක කරන්න හිතන් ඉන්නේ උත්සවයේ මැද භාගයේදී නිවේදකයා විසින් වේදිකාවට ඇවිල්ලා නායම යෝජනා ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. يعني ඔන්ලයින් වෙන විදිහටම තමයි එතන ඉන්න අයට යෝජනා කරන්න පුළුවන්. අපි ඒ අයට මයික්ස් දෙනවා. ඒ අයට ඉදිරිපත් කරන්න පුළුවන්. එතන ස්ථිර කරන්න අර පෙර ආකාරයටම තමයි ඒ ක්‍රමයටම තමයි සිද්ධ වෙන්නේ. මෙතන අපිට ගැටලුවක් එනවා තනතුරට එක් නමකට වැඩිය යෝජනා වුණොත් මොකද වෙන්නේ කියලා. එක් නමක් යෝජනා වුණොත් ඒක නිතරගෙන්ම එතනදී සාමාන්‍ය ආකාරයට පත් වෙනවා. එක් නමකට වැඩිය නම් මෙතනදී යෝජනා වුණොත් අපිට ඡන්දයකට යන්න සිද්ධ වෙනවා. අපි ඡන්දයට යන විදිහ ගැනත් සැලසුමක් තියෙනවා අපේ. මොකද අපි උත්සවයට එන සියලුම දෙනා රෙජිස්ටර් කරගන්නවා මුලින්ම. එතකොට අපි හැමෝටම සමාන ඡන්ද පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අපි පොඩි කාලයක් ලබා දීලා එතන අපි හිතමු අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් වුණොත් එතන අපේ තියෙන ඔෆිස් එකේ පොඩි ඡන්ද පෙට්ටියක් හදලා තියෙනවා. ඡන්දේ එතන පාවිච්චි කරන්න පුළුවන්. අපි පැයක් විතර කාලයක් ලබා දෙනවා. ඔයගොල්ලන්ට ඡන්දේ පාවිච්චි කරන්න. එතකොට අපේක්ෂකයෝ විදියට ඉදිරිපත් වෙන අයට හරි ඒ පිළිබඳව දැන් උනන්දුවක් දක්වන අනිත් අයට ඒක අධීක්ෂණය කරන්න පුළුවන් මොකක් හරි අක්‍රමිකතාවයක් වෙනවද කියලා. එතකොට එතන දෙන්නෙක් ඉදිරිපත් වුණොත් පෙර වගේම දෙවනියාට නිතරගෙන්ම උපසභාපති උපතනතුරටපත් වෙන්න පුළුවන්. එයාගේ කැමැත්තක් නැත්නම් අපිට ආයි එම තන්තුරටපත් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. අපිට මෙතනදී මූලික තන්තුරු පත් වුණොත් ඊළඟ තන්තුරු අපිට පසු වුණත් පත් කරගන්න පුළුවන්. අපි මූලික තන්තුරු තුනවත් වැඩි පිරිසකගේ ඡන්දයකින් නියෝජන විදිහට පත් කරගන්න තමයි අපේ මෙතන මූලිකම බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ තව යෝජනාවක් තියෙනවා මේක එතකොට අපි මේ ඡන්දේ කලින් තිබ්බට ජූලි මාසේ පළවෙනි දිනන් තමයි මේගොල්ලෝ තනතුරු ක්‍රියාත්මක වෙන්නේ. එතකොට තව යෝජනාවක් අපිට මේක ගැන සාකච්ඡා කරද්දී ආවා මේ තනතුරු වලට පත්වීමේදී කුමන ආකාරයක කට්ටිය පත්විය යුතුද කියන එක ගැන යෝජනාවක්. ඒ යෝජනාව වලින් අපි සකස් කරා අපේ යෝජනාව මේකයි කියලා. මෙතනදී අපි තීරණය කරා පෝලාන්තය තුල අවම වසර 3කටවත් වැඩි කාලයක් පදිංචි වී සිටින කෙනෙක් තමයි පත් වෙන්න ඕනේ මේ ප්‍රධාන තනතුරු වලට කියලා. කියන්නේ ප්‍රධාන කියන්නේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික කියන තනතුරු. මොකද එතකොට ඒ අවබෝධය සෑහෙන වටිනවා, පෙර අත්දැකීම් වටිනවා ඉදිරියට මේ සංගමය කරගෙන යන්න. ඊළඟට අනිත් එක තමයි ඒ අය
අපි මේ සංගමයේ මේ පෝලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් විදිහට තමයි මේ හැමෝම සලකන්නේ. අපිට වීසා ස්ටේටස් එක කියන එක මේ සංගමයේ ක්‍රියාත්මක වෙන්න සහ එකතු වීම වලට බාධාවක් නෙමෙයි. නමුත් නිලධාරියෙක්ට ඉදිරියේදී දැන් මේක ලියාපදිංචි කිරීම, ඒ කටයුතු නීතිමය කටයුතු, බැංකු කටයුතු වගේ ඒවා සිද්ධ වෙන නිසා අනිවාර්යෙන් ඔහු නිත්‍යානුකූලව රැඳී සිටින කෙනෙක් විය යුතුයි කියලා අපි යෝජනා කරනවා. අනිත් එක ඔහු පෝලන්තය තුළ පූර්ණ කාලීනව සිටිය යුතුයි කියලාත් අපි යෝජනා කරනවා. සමහර අය අපි දන්නවා පෝලන්තයේ ඉන්නවා ටික කාලයක්, ඒ වගේම වෙන රටක ජොබ් එක කරන්නේ, ඒ වගේ සහ පෙර අවස්ථාවල අපි දන්න අයත් ඉන්නවා උත්සාහ කරා සභාපති තනතුරටපත් වෙන්න. පෝලන්තයේ ඉන්නවා වෙන රටවල තියෙන. ඉතින් අපි ඒ නිසා පූර්ණ කාලීනව පෝලන්තයේ ඉන්න කෙනෙක් මේකටපත් විය යුතුයි කියලා අපේ යෝජනාවක් කරනවා. මේක අපේ යෝජනාව ඔයගොල්ලන්ට අදහස් දක්වන්න පුළුවන්. ඊළඟට කොහොමද තියෙන්නේ නව අදහස් සහ සාකච්ඡා වාරේ විවෘතයි මේ ගැන කතා කරලා අවසන් තීරණයක් ගන්න. මේකේ එකක් ඇවිල්ලා මේ පළවෙනි ඒ ප්‍රධාන තනතුරු තුන, ඒ තනතුරු තුනට තමයි අපි බලන්නේ මෙහි පළවෙනි TRC එකවත් අරන් තියෙන කෙනෙක් අවුරුදු 3ක්වත් පරණ. ඉතින් එතකොට සමහර අයට TRC ඇප්ලයි කරලා දෙවෙනි එක ඇප්ලයි කරලා නැති වුණත් පළවෙනි එක අතේ අරගෙන තිබුණා නම් ඒකට සුසුකම් ලබනවා. ඉතින් ඒකේ වැදගත්කම වෙන්නේ අර කිව්වා වගේ සම්පත් කිව්වා වගේ බැංකු කටයුතු ඒ සම්බන්ධ කටයුතු වලදී. ඉතින් ඊට පස්සේ අපි උත්සාහ කරන අවුරුදු සේවයේදී ප්‍රධාන තනතුරු 6 පත් කරන්න. ඊට පස්සේ තියෙන්නේ පළාත් වලට පත් කරන නිලධාරී. ඉතින් ඒක ඒ නිලධාරී මණ්ඩලයට සාකච්ඡා කරලා එයාලට කැමති, එයාලට වැඩ කරන්න පුළුවන් අය, ක්‍රියාශීලී අය එයාලට පත් කරගන්න පුළුවන්. ඒක තමයි අපි තියෙන්නේ, අපි යෝජනා කරන්නේ. ඊට අමතරව අපි දැන් මේක පත් කරාට ජූනි මාසේ පළවෙනිදා ජූලි මාසේ පළවෙනිදානේ සම්පත්. ජූලි මාසේ පළවෙනිදා ඉඳලා තමයි නිලධාරී මණ්ඩලය ඒක වැඩබාර ගන්නේ. ඉතින් අපි වැඩබාර දෙන්නේ යාලට. එතකොට ඉතින් ඒ කාලය ඇතුළත අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න යාලට පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. අපි අපේ එක්ස්පීරියන්ස් එක යාලට, අපේ අත්දැකීම් යාලත් එක්ක බෙදා ගන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. එතකොට අපි ඊට පස්සේ පටන් ගන්නවා ක්‍රිකට් මැච් එක. ඊට පස්සේ අපි පටන් ගන්නවා වෙසක් එක. ඉතින් ඒවට අපිට සහයෝගය දෙන්න පුළුවන්. අපි දෙක තුල වැඩ කරන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා ලියාපදිංචි කරන එකටත්. එතකොට මොකද ඒ ලියාපදිංචි කරද්දී ඒ නිලධාරී මණ්ඩලයේ නමින් ලියාපදිංචි කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මොකද මේ ලියාපදිංචි කරද්දී ආපු ප්‍රශ්නත් එක්ක. ඉතින් එතකොට අපිට වෙන වේදමක් කියන්නෙත් නැහැ. ඉතින් එයාලා එකතු වෙලා මේ වැඩේ අපේ දෙයක් හින්දා මම කැමති අලුත් නිලධාරී මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේක ලියාපදිංචි කරන්න. එතකොට එයාලට ඒක දිගටම කරා යන්න පුළුවන්. ඒක ගැන වාක්‍යම බාර ගන්නවා. ලියාපදිංචි කිරීමේදී එයාලට උදව් කරන්නත්, ඒ කටයුතු ඉස්සරහට කරා යන්න සහයෝගය දෙන්නත් ඒ අවස්ථාවේදී දැන් නව අදහස් ආයෝජනා සාකච්ඡා කරන්න පුළුවන්. මේ බඳ ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ ගැන කතා කරමු. සම්පත් තියෙනවද මොනවා හරි? නෑ, අපි අපේ යෝජනා ගැන අනිත් අයගේ අදහස් බලමුනේ. සහ මේ රැස්වීමේ ඕනෑම දෙයක් ගැන මේ ප්‍රශ්න අහන්න පුළුවන්. මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ අර වෙසක් උත්සවය සහ මේ ක්‍රිකට් මැච් එක දෙකම පෝස්නාන් නගරයේමද කරන්නේ? මේ ඒක තැන ස්ථීර වෙලාද තියෙන, නැත්නම් තාම ඒක වෙනස් කරගන්න පුළුවන්ද? ක්‍රිකට් මැච් එකට අපි ග්‍රවුන්ඩ් එක නම් කතා කරා, සල්ලි නම් ගෙවුවේ නැහැ, බුක් කරා. එහෙම කව හැරි ග්‍රවුන්ඩ් එකක් තියෙනවා නම් අපිට පුළුවන් එතනට ගන්න. ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඒක සල්ලි ගාලා නැති නිසා. වෙසක් එක නම් අපි වර්ෂාවේ අපි බලනවා සිටි දෙක විතර කරන්න. වර්ෂාවේ තව කොහේ හරි අපි ඉතින්
වර්සාවෙත් අපි එම්බසිය කේන්ද්‍ර කරගෙන තමයි කරන්න බලන්නේ. තියෙන මුදල් මේ ප්‍රශ්නාත් ඒ වගේ දෙයක් බලන් අපිට ප්‍රී කොහරි තැනක් තියෙනවා නම් පොදු තැනක් ගන්න පුළුවන්. වර්සාවේ අපි කැමති කරන්න. ඊට අමතරව වෙන සිටි එකත් අපි එම් බලනවා. තැන් දෙක විතර අපි උත්සාහ කරනවා කරන්න. රුෂාන්ට මොන හරි යෝජනාවක් තියෙනවද ඒ සම්බන්ධව? නෑ මම පොඩ්ඩක් බලන්නම් මෙහි ක්‍රිකට් මැච් එක ගහනවා මමත් පොඩ්ඩක් පිට්ටනියක් බුක් කරගන්න පුළුවන්ද කියලා මම බලන්නම්. ඒකයි ඇහුවේ මේ තැන බුක් කරලාද නැද්ද කියලා ඇහුවේ ඒක. මම එකක් බුක් කරා. ඒක ටිකක් අර ලොකු ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක්. ඒකේ පළල මීටර් 75ක් තියෙනවා, දිග 100 ගාණක් තියෙනවා. ඒක මැදට මේ බෝල් දාන්න පුළුවන්ද? ඒක අවසර දෙනවද ඒගොල්ලෝ මේ ෆුට්බෝල් ග්‍රවුන්ඩ් වල මැද? මැද බෝල් දාන්න කියන මැදට අපිට කාපට් එකක් වගේ දාන්න වෙනවා. ඉතින් මැද තනකොළනේ. අර තනකොළ නැති අර පිච් එකක් වගේ නැහැ. ඉතින් අපිට ඉඩ තියෙන ප්‍රශ්නයක් නැහැ. මේ දැන් අවුරුදු 30 තියෙන ග්‍රවුන්ඩ් එකේම ඒක අයිතිම ග්‍රවුන්ඩ් එකක්. ඒකනේ පොඩ්ඩක් තාජුට ගහයි ලොකු ග්‍රවුන්ඩ් එක. ඉතින් ඒකට සල්ලි ගෙවන්න ඕනේ. ඒකේ මුදල 2200ක් වගේ මට මතක දෙටි කිව්වේ දවසට. උදේ 8 ඉඳලා රෑ 10 වෙනකම්. ඉතින් මේක වෙලා සිටි එකෙන් කරන්නේ මේ ග්‍රවුන්ඩ් දෙකම. එයාලගේ හරි මේ මොනවද කියන්නේ? හරි මිත්‍රශීලී ඒ නිලධාරී. කින්ද ඕන දෙයක් නම්මශීලී ඕන දෙයක් අපිට ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඊට අමතරව ඒ වගේ ඉතින් ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ අපි වර්ෂවල බැලුවා අපිට හම්බුන්නේ නැහැ. රොෂාන්ට පුළුවන් නම් ඒකට සපෝට් එකක් දෙන්න අපිට පුළුවන් ගන්න වර්ෂ. ප්‍රශ්නයක් නැහැ. දිනේ උනම් මාරු කරන්න පුළුවන් රොෂාන්. එහෙම අර අතන ග්‍රවුන්ඩ් එකේ තිබ්බ දිනේ මේ හින්දා තමයි මම පොඩ්ඩක් බලලා කියන්න තිල්නට මොකද්ද මේ කරගන්න පුළුවන්ද බැරිද කියලා මම බලලා කියන්න. මොකද මේ දැන් මේ සමරක හින්දා ෆුට්බෝල් මැච් හැම එකක්ම බුක් කරලා තියෙන්නේ. හැම ග්‍රවුන්ඩ් එකක්ම මේ ග්‍රවුන්ඩ් එකෙත් ඒ සමර එකටම ওই දවස් විතරයි ෆ්‍රී තිබ්බේ. ඒකයි ඒක මම ඒක බුක් කරා ඉතින්. ආයේ ඒක බුක් වෙන්න ගත්තා. මේ ඒ මොන බලමු රොෂාන්. ඒක ප්‍රශ්නයක් නැහැ. කාට හරි යෝජනා අදහස් තියෙනවද නිලධාරි මණ්ඩලය පත් කරන එක ගැන හරි මොනවා හරි අපි සාකච්ඡා කරපු ඒවා ගැන? අවුරුදු 30 සම්බන්ධව හරි මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවද? සම්පත් අපි කොහොමත් මේ නායක තෝරගන්න එක ගැන මේ විස්තරය අපේ මේ ගෲප් එකකට දානවා. එතනදී උනත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට වෙනත් ප්‍රශ්න නැත්තම් අපිට මේක අවසන් කරන්න පුළුවන්. රොෂාන් මේ අර රෙජිස්ටර් කරන එක පිළිබඳ ප්‍රශ්න තියෙනවද මොනවා හරි රොෂාන්? ගිය පාර ප්‍රශ්න ආපු නිසා මේ ඒක ඔගොල්ලෝ දෙපාරක් try කරා කිව්වනේ. ඊට පස්සේ දැන් ආයි එහෙමුණොත් අවුරුදු 20න් පස්සේ පුළුවන් නම් බලන්න ඔගොල්ලෝගේ කාලේ ඉවර වෙන්න කලින් පුළුවන් නම් ඒක ආයි පොඩ්ඩක් try කරලා මේ රිෆියුස් වෙන්නේ නැතුව කොට දාගන්න පුළුවන් නම් බලන්න කියලා ඉල්ලා සිටින්න තමයි තියෙන්නේ. ඒකේ රොෂාන් අර ප්‍රශ්න තියෙන ඒවා දන්නවනේ මේ අපිට හරි ඇඩ්‍රස් එකක් නැහැ. දැන් මම මගේ ඇඩ්‍රස් එක දාලා තමයි දැම්මේ. ඉතින් එතකොට ඒක මාරු වෙද්දිත් ආයෙ ප්‍රශ්න වෙනවා රොෂාන්. දැන් කවුද වගකීම ගන්න කියන එක. දැන් ඕකේ ලොකුවටම මේ ප්‍රශ්නේ තියෙන්නේ අර කෙටි කාලීන ප්‍රශ්නේ. ඒක මම දන්නේ ඒක ගිය පාරත් ඔයාත් ඒක කතා කරා මේ අවුරුද්දෙන් අවුරුද්දට මාරු කරන්න ඕනේ කියන එක. මේක මිල මේ මට තියාගන්න එහෙම නෙවෙයි. මේ කියන්නේ මේ ඊළඟ නිලධාරීන්ට හරි අපි මේක කාලේ ප්‍රමාණය වැඩි කරා නම් ඒක රෙජිස්ටර් කරන එකටත් ඒක බලපානවා.
මොකද එතන අහනවා යාලා. මම නම් කියන්නේ දැන් මේ පාර හොඳයි අර ඇත්තටම කට්ටිය ගොඩකින් මේ අවුරුදු උත්සවේ දවසේම නිලධාරි මණ්ඩලෙ පත් කරගන්න එක. එතකොට දැන් ගොඩක් කට්ටියකින් පත් වෙන කට්ටියට අවුරුදු 3ක් දීර්ඝකාලීනව ඉන්න උනත් අවුලක් නැහැ. මොකද ගොඩක් සෙනගක ඉන්නේ ඒක පත් වෙන්නේ. එතකොට ඒ හින්දා මම නම් කැමති ඒ වැඩේ එහෙම ඊළඟට පත් වෙන කට්ටියට අවුරුදු 3ක් පවා ගියාට මට නම් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ ඒක හොඳයි. මොකද බහුතරයක ඉන්නේ ඒක මේ තේරෙන්නේ. මෙතන අපි ඔන්ලයින් 10ක් 20ක් හැමදාම එකතු වෙලා කතා කරනවා වගේ නෙමෙයි නිතර ඒක වෙන එක හොඳයි. එහෙම වෙන එක. මේක දැන් මේ ප්‍රශ්න තියෙන්නේ මුදල් හරි බැංකුව වල හරි ඔය ප්‍රශ්න ලොකුවටම එනවා. ඒ කියන්නේ එක එක්කෙනා එනවා. අනිත් එක දැන් හොඳම උදාහරණය තමයි පහුගිය අය එකපාරට අයින් වෙලා යනවා. අලුත් අය මුලින් ඉඳලා පටන් ගන්න ඕනේ. එතකොට එයාලගෙන් එන සහයෝගය අඩුයි. දැන් මම යෝජනා කරේ දැන් මේක මෙහෙම පටන් ගන්නතර අපි තව මාස 2ක් එයාලත් එක්කන් ඉන්නවා. එයාලට බාර දෙන්නේ මාස 2කට පස්සේ. එතකොට එයාලට අපේ අදහස් අපේ මොනවද කියන්නේ එක්ස්පීරියන්ස් එක ඒ සහයෝගයත් එක්කන් අපිත් එක්කන් ගිය හැකියි. එතකොට ඒක සෑහෙන සහනයක් වෙනවා අලුත් කට්ටියටත් මේ වැඩේ කරගෙන යන්න. මම ඒ යෝජනාව ඒකයි එහෙම කරේ. මම හිතනවා ඒක හොඳයි කියලා. හොඳයි එහෙම කරපු එක හොඳයි. එතකොට අපිට යාළුවත් එකතු කරගෙන රෙජිස්ටර් කරන්න ඕනේ. මේ රෙජිස්ටර් කරන එකත් මම අවුරුදු උත්සව වෙලාවේ බලාපොරොත්තු වෙන ඒකටත් අපි මේකේ ඇටෙන්ඩන්ට් එකක් ගන්න මේ කියන්නේ මේකේ ඉන්න අයගෙන් දැන් එයාලා බලාපොරොත්තු වෙනවා පෝලන්ඩ් වලට මොනවද කරන්න කියන එක. දැන් අපේ මේ මිස්ටේක් එක වුණා අපි දැන් මේ අපි මොනවද සංගමයක් විදිහට කරන්නේ අපේ අයට කියලා. ඒක ඊට පස්සේ යාවේ එකක් තමයි පෝලන්ඩ් වලට මොනවද වෙන්නේ කියන එක කියන්නේ. ඒක තමයි අපි ශ්‍රමදානෙ කරලා බැලුවේ. ඒකත් අපි දැම්මා. ඉතින් ඒ වගේ පෝලන්ඩ් වලට මොනවද වෙන්නේ? පෝලන්ඩ් ආයෙත් මොනවද අපෙන් ඉගෙන ගන්න තියෙන්නේ? එතකොට තව යෝජනා කරා බුඩිස් සෙන්ටර් බුඩිස් කල්චර් වගේ එකක් මේ එතකොට ඒ පෝලන්ඩ් ඉන්න අය බුඩිස් කියන ඉගෙන ගන්න කැමති නම් අපෙන් ඉගෙන ගන්න වගේ ඒ වගේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මම මේ ඇවිල්ලා තියෙන්නේ මෙහෙන්ම. ඒ කියන්නේ මේ පෝලන්ඩ් වලින් ආපු එකක් මම සාකච්ඡා කරාම ආපු මේකක් රෙජිස්ටර් කරලා ඒ වගේ ඒවා. ඉතින් ඒක කොහොමද දාන්නේ කියන එක එයාලා නේකේ පොලිස් ශ්‍රී ලංකන් කමියුනිටි ඇන්ඩ් බුඩිස් කල්චර් කියලා වගේ. එහෙම මේ ඒ වගේ එකක් මික්ස් වෙන්න දාන්න කියලා නම. එහෙම ඒක තමයි. දැන් අපේ ගෙවල් එහා පැත්තේ තියෙනවා දැන් අර නිකන් මෙඩිටේෂන් සෙන්ටර් එකක්. ඒගොල්ලොන්ගේ පවා මේ අපිට දැන් අර මොනවාද අර හාමුදුරුවන්ගේ දේ කිව්වා මොනවත් නැති වුණොත් අපිට පුළුවන් ඒ අර මෙඩිටේෂන් සෙන්ටර් එකෙන් දවසක් ඉල්ලගෙන අපේ අර හාමුදුරුවන්ගේ උත්සවේ පවා බලන්න. මම ඒකේ විස්තර දාන්නම්. ඕගොල්ලන්ට පුළුවන් නම් අර අපේ ඔෆිෂියල් ඊමේල් එකකින් මේ සංගමේ විදියට ඉදිරිපත් කරොත් ඒගොල්ලෝ දිනයක් දෙන්න පුළුවන්. ඒක තනියෙන් අපි ගිහිල්ලා රික්වෙස්ට් කරනවට වඩා. ඔව් අපිට ඊමේල් අරන් දෙන්න. මේ අපිට ඇත්තටම නිකන් කොහේ හරි තැනක් තියෙනවනම් අපේ අයට හරද කරන්න ඕනේ නැහැ නේ සල්ලි ඉල්ලගන්න. මේ ගිය පාර පල්ලිය වැඩිත් අපිට නිකන් හම්බුනේ එතන. ඉතින් අනිත් ඒවට තමයි වේදන් ගියේ. ඉතින් ඒ වගේ අපිට නිකන් කොහේ හරි තැනක් හම්බ වෙනවනම් ඒක සෑහෙන වේදමක් නැතුව අපිට ඒක කරගන්න පුළුවන්. අපි හිතනවා දන්සලක් වගේ කෑම හරි මොනවා හරි එමත් දෙන්න. එතකොට එන අයට කෑම නිකන් දෙන්න දන්සලක් වගේ සංවිධානය කරන්න. ඉතින් ඒ වගේ නිකන් හම්බෙන තැනක් තියෙනවනම් ගොඩක් පහසු වෙනවා. ඔව් එහෙනම් තවත් යෝජනා අදහස් තියෙනවද? අදත් ගොඩක් මේ අඩු පිරිසක් තමයි සහභාගීලා තියෙන්නේ. ඉතින් හරි අමාරුයි දෙයක් කතා කරලා ඉස්සරහට යන්න. නිර්ධාරි මණ්ඩලයට තියෙන වගකීම් වගේම මේ රැස්වීම වලට සහභාගී වෙන අනිත් අයත් උනන්දු වෙන්න කියන එකත් ඉල්ලනවා. එහෙනම් අපි මේක නවත්තමු. එහෙනම් බොහොම ස්තුතියි සහභාගී වුණ අයට. ඔයාලගේ වෙලාව වෙන් කරගෙන මම නැවතත් ඉල්ලන්නේ අවුරුදු උත්සවයට සහයෝගය ලබා දෙන්න හැමෝම.
තමන්ගේ යාළුවන්ට මේක ගැන කියන්න එක්කන් එන්න. ඉතින් හොඳ අලුත් අත්දැකීමක්, සතුට, විනෝදය, ජවය, ඒ වගේම තෑගි දිනන්න, කෑම කණ්ඩ, සතුරු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒකින්ද හැමෝම එක්කගෙන අවුරුදු උත්සවයට සහභාගී වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේ මේ රැස්වීමට සහභාගී වුණ ඔයාලට බොහොම ස්තුතියි. ඉස්සරහටත් අපිත් එක්කන් සහභාගී වෙන්න. ඕන දෙයක් ප්‍රශ්න කරන්න පුළුවන් අපගේ පේජ් එකේ. ඒ වගේම කරුණාකරලා ඉල්ලනවා අනවශ්‍ය දේවල් පේජ් එකේ ෂෙයා කරන්න එපා. මේ වැදගත් දේවල් විතරක් ෂෙයා කරන්න, පිළිලු කරන්න එපා. WhatsApp group එකේ ඒවා පොදුවේ කරන්න එපා. ඒවා තම තමන්ගේ විදියට තම තමන්ගේ WhatsApp group වල කරගන්න. මේ පොදු එක මේ අවභාවිතා කරන්න එපා කියලා කාරුණිකව හැමෝගෙම ඉල්ලනවා. එහෙම කරන අය ඉන්නවා නම් කරුණා කරලා ඒක දැක්කොත් ඒක අයින් කරන්න. මොකද හොඳ දෙයක් දැම්මහම ඒක උඩට ගිහිල්ලා නැති වෙලා යනවා මේ බොරු දේවල් දාලා. මේකේ ප්‍රයෝජනයක් ගන්න අයට ප්‍රයෝජනෙ ගන්න ඉඩ තියන්න කියලා ඉල්ලනවා. මේ ඉතින් බොහොම ස්තුතියි හැමෝටම සහභාගී වුණාට. සම්පත් මොනවද තියෙනවද කියන්නේ? අපි අවසන් කරමු. හරි. ඕකේ බොහොම ස්තුතියි. එන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.